හායි හලෝ යාළුවනේ. ඉතින් අද දෙවෙනි දවසේ ලංකාවේ දෙවෙනි දවසේ අද අපි මොකද කරේ දඹුල්ල තියෙනවා මේ ගමක්. ඒකට ගියා. ඒක අර ලංකාවේ ඉස්සර විදිහට කෑම හදන්නේ පොඩි ගෙවල් කොහොමද තිබ්බේ විදිහට ඔක්කොම ලංකාවේ සිරිතුරිත් ඇතුළු ඉස්සර කරපු දේවල් තමයි ඒක පෙන්වන්නේ. ඉතින් අපේ ළමයින්ට ඉතින් ඔක අලුත් අත්දැකීමක්නේ. ඒක යන්න තියෙන්නේ මේ වැවකින් එකතු වෙලා. ඉතින් බෝට්ටුවේ නැගලා අපි ගියේ. දැන් ওই බෝට්ටුවේ නැගලා අපි යනවා ඒ ගම්මානයට. අපි ඒ ගම්මානට ඇවිල්ලා ඊට පස්සේ ඒ කෑම බීම යාලා හදන විදිය ඔක්කොම ඉතින් ඒක පෙන්වනවා ළමයින්ටත් මේ හාල් කොටන විදිය, පිටියම් බරන විදිය, පොල්ලතු උයන විදිය ඒවා කියලා දෙනවා. ඉතින් මේ අපි ළමයින්ට ඉතින් මේවා ඇත්තටම අත්දැකීමක් අපි ළමයිව දකින්න දේවල් නෙමෙයිනේ. ඒ හින්දා ඉතින් යාළුවා හරිය සන්තෝෂයි. ඉතින් ඔය අපේ දුවට හාල් කොටන්න දීලා hina වෙනවා. එයාට දීලා වෙලා ඊට පස්සේ පොතත් හාල් කොටන්න ගත්තා. ඊට පස්සේ මහත්තයත් ඒ වගේම කරා. අන්තිමට අපි ඒ වෙලාව කෑම උයලා එක්කම කරලා ඊට පස්සේ අපි එහෙම කාලා තමයි ආවේ. හාල් පොළන විදිය කියලා දුන්නා. ඉතින් ළමයි දෙන්නම හාල් පොළන්න කියලා දෙන බැලුවා හාල් පොළන විදිය එයා කියලා දුන්නා. ඉස්සර කාලේ පිටියම්බර කීරිය මේ කුරක්කන් ගල කියලා කියන්නේ ඒකට. ඉස්සර කාලේ මෙහෙම තමයි මොකෙන් නැත්තම් පිටියම්බරලා තියෙන්නේ. ඉස්සර ඉතින් අපිට මේ ගොඩක් අයට ඉන්නේ මේ ඔලු ගෙවල් නැහැනේ පොල්ලතු ගෙවල් තිබුණේ. ඉතින් ඒකට පොල්ලතු කියන විදිහ ඉස්සර කාලේ පොල්ලතු කියලා මිනිස්සු ජීවත් වෙන විදිහ ගෙවල් දොරවල්ට ගෙවල් වලට මේ පොල්ලතු වහන ඒවා කියලා දුන්නා ළමයින්ට.
මාත් ඉතින් නිකන් හිටියේ නෑ. මාත් ඉතින් උයන්න ගිහිල්ලා බැලුවා. ඉතින් මලත් ඉතින් හොරු පුරුදු නෑනේ. ඒ හින්දා මාත් ඉතින් එයා කියන විදිහට මමත් ඉතින් ඉඳගෙන පොල්ලත්තක් වේවා. ඒ අවස්ථාව ටිකට කැම රෙඩි වෙලා තිබ්බා. ඉතින් මේක හරිම ලස්සන අත්දැකීමක්. ළමයින්ට විතරක් නෙමෙයි හැම කෙනාටම මේ වගේ පිට රටවල ඉන්න අයට මේක අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් ළමයි එක්කයි යන්න ඕනේ මේ විදිහට. හරිම ලස්සන හරිම අත්දැකීමක් මේක. ඕනේ කාලෙවල අපි ගියා සීගිරිවල නදින්න. ඉතින් මම නම් උඩට නැගින්නේ මේ ඒ කියන්නේ මොකද කියනවා නම් උඩට නදින්න මහත්තයාට 9500ක් ඉල්ලුවා. ඉතින් මහත්තයා ඉන්දියාවේ ඉඳලා මේ ළමයින්ට විතරක් මේ ටිකට් එක ලංකාවේ මේ විදිහට රුපියල් 100 ගාන ළමයි ටිකට් එක කරලා. ඒ වුණාට අපිට හිතට හරියන්නේ නැහැ. ඊට පස්සේ මහත්තයාගේ ඕනේ නැහැ රුපියල් 9500ක් නෙපා කියලා යාවේ නැහැ. ඊට පස්සේ මායි අපි දර දෙන්නයි නිකන් සීර්කානේ පාගයක් නැක්කා ගිහිල්ලා. ගිහිල්ලා වෙලා හරිම සන්තෝෂ ළමයින්ට. ඇත්තටම මගේ ගම වුණත් මම සීගිරි ගාවට මේ නැග්ගේ දෙවෙනි පාරට තිම්ම කියනවා නම් නැග්ගෙම නෑ සම්පූර්ණ එක සැරයක් මම පොඩි කාලේ ගිහින් තියෙනවා. ළඟම තමයි අපිට පේන දුර තමයි වුණාද ගිහිල්ලා නෑ. ඊට පස්සේ දුවට පොඩි නට මම නටන්නේ කිව්වා. ඊට පස්සේ නටලා කට්ටිය ඉන්න ලැජ්ජාට ආයෙත් නටුවා කොහොමද. ඉතින් ඔයාලා බලන වෙලාව කියන්නකෝ යාය කොහොමද කියලා.